Hi guys, welcome back to my YouTube channel. ඉතින් මේක තමයි මගේ first vlog එක. මම පොඩ්ඩක් excited වෙලා ඉන්නේ මොකද all the way enjoy ගන්න පුළුවන් වෙයිද දන්නේ නැහනේ. ඉතින් මම හිතනවා මේක හොඳ vlog එකක් වෙයි කියලා ඔයාලට enjoy කරන්න. ඉස්සරහට අඩුපාඩු හදාගෙන ලස්සන vlogs ගොඩකින් හම්බෙමු. ඉතින් ඔයගොල්ලෝ වීඩියෝ කිව්ව එකම බලන්න. bye bye. වීඩියෝ එකෙන් ඉස්සරහට හම්බෙමු එහෙනම්. ඔව් එයා සුදුවර පෙන්නේ. මේක voice දාන්නේ. මේ voice දාන්නේ. මම voice කරලා voice කරනවා කිව්ව බොරුවට නැත්තම් තවත් කියවනවානේ. ගමනක් යන ගද්දිම තෙල් ගහලා ලස්සනට ගමන යන්න ඕනේ. මේ වෙලාවට නම් ඇත්තටම මං හිතේ තියෙන කොණ්ඩේ මොකද්ද කරන්න කියලා. කඩන් ඉන්නත් බෑ කොහමද මං ගමන ඉවරනකම කඩන් තමයි හිටියේ. ඔය අපි යන්නේ කොස් කැලෙන්. අපි යන්නේ දඹුල්ලේ. දන්සලදෝ කට්ටිය පාටලා ඉන්නේ තේ හින්දාද කියලා. දැන් දන්සල් කන්නද යන්නේ. ඔව් දැන් දන්සල් කන්න යනවා අපි දන්සල් නෑ. දන්සල් නෑ. ආරුවා. ඉතින් බඩගින්නේ යනවා අපි දැන් පැය භාගයක් විතර තිස්සේ දන්සල් මේ හොයනවා. බානිස් බය හමාර දැන් වෙලාවගේ ගයිස් ඇත්තටම අපි මේ දන්සලට එද්දී ඒක පටන් අරගෙනත් නැහැ. අපි තමයි ඉස්සෙල්ලාම ගියේ ඒකට. බනිස් දන්සලක් ඒක. බනිස් දන්සලක් අම්මුණා ෆයිනලි. ඇති අන්ත. දැන් නම් බඩගිනි චුට්ටක්. හරි අපිට බනිස් දන්සලක් හම්බුණා. අපි බනිස් කන්නේ පුළුවන් ද පිටිපස්ස. මේ වෙලාවේ මට දැනෙච්ච සතුට ගැන නම් ඉතින් කියා ගන්න බෑ. මොකද මාර බඩගින්නේ හිටියේ ඇත්තටම දන්සල තිබ්බ නැහැ එකක්වත්. ඕක තමයි හම්බුණ ෆස්ට් දන්සල. පේනවනේ මගේ සතුට. යන් අපි පාන් කන්න. අපිට තව දන්සලක් හම්බුණා නම්. එන්න. පාන් දන්සලක්. දැන් අපි යන්න හද. පාන් කන්න දෙයක්. පාන් කනවා. අපි ඒකන පොඩ පොලිම වැඩි. මොකද? ඒකන පොඩ සෙනග වැඩි. පොලිම තමයි. ටික පොලිම ඉන්න දන්සල්. දන්සල් දෙක පොලිම. දැන් නම් මම ওই පාන් කන්නේ අම්මගේ මොන හරි දෙයකට බැනුම් අහහා. ඔහොම නිකන් පිස්සු වගේ හිටියට මොනවට හරි බැනුම් අහහා. මොන දන්සලකට යන්නේ? යෝගට්. අපිට යෝගට් දන්සලක් මේ හින් දන්සල ගමනේ ෆස්ට් ටයිම් නේ. අද අපිට ෆස්ට් ටයිම් ගොඩක් දන්සල් නැති නේද? මොනවද? පාන් අපි කාලා තියෙනවා. මල්. ඔව් මල් දන්සල. ආයි බානිස් ඒවත් කාලා තියෙනවා. යෝගට් දන්සල. මෙන්න මේ යෝගට් දන්සල් තමයි අපිට හම්බුණ අන්තිම දන්සල. ඉතින් එහාට නම් කොහින්වත් දන්සල් හම්බුන්නේ නැහැ ළමයි. ඉතින් ඕක ඇත්තටම යෝගට් එක රස මම ඒකේ දමයි කෑවේ. මොකද්ද මන් දන්නේ ඒක හරිම රසයි. ආයි මොන හරි තව දන්සලකින් හම්බෙමු කිව්වට ආයෙ නම් හම්බුන්නේ නැහැ දන්සල්. ඉතින් අපි යන්න දඹුල්ල විහාරයටත් ආවා. ඇත්තටම මගේ ෆස්ට් ටයිම් තමයි දඹුල්ල විහාරයට ගියපු. ඇත්තටම ගායස් ඇත්තටම මාර ලස්සනයි. මං හිතුවටත් වඩා හරිම ලස්සනයි. ගයිස් මට පොඩි කරදරයක් වුණා. මගේ ෆෝන් එකේ මෙමරි ෆුල් වුණා. ස්ටෝරේජ් නෑ. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. හරිම ලස්සනයි. මං අද ෆස්ට් ටයිම් තමයි මේ දඹුල්ල විහාරයට ආවේ. මාර ලස්සනයි. දැන් නම් ඔය අපේ මුත්තම්මයි අම්මයි කතා කරන දිහා බල හිටියේ. ඇත්තටම ඔය වෙලාවේ මං හරිම අවුලෙන් හිටියේ. මොකද මගේ ෆෝන් එකේ මෙමරි ෆුල් වෙලා. මට මාර අවුල් මොකද ස්ටෝරේජ් තිබ්බේ නෑ. ඊට පස්සේ ඔක්කොම වීඩියෝස් ටික රෙකෝඩ් කරේ මං අම්මගේ ෆෝන් එකේ. වන්නේ පාලා වගේ ඉන්නේ. ප්‍රශ්නේ වැඩි. ඔව්. බෑ අනේ. අපි තාම ඉන්නේ දඹුල්ල විහාරේ. ඊට පස්සේ ඊට පස්සේ ගෙදර යනවා. දන්සල් කන ගමන් ගෙදර යනවා. ඇත්තටම දඹුල්ල විහාරයට ගිහිල්ලා එහෙදි දන්සල් අපිට හම්බුනේ නැහැ. හැබැයි මම TikTok එකේ නම් දැක කට්ටියට හම්බෙලා තියෙනවා. කොමාරි කොත්තු මේකක් ගත්තානේ ඒක රසත් නෑ ළමයි යන්නේ මන්දා. ඉතින් අපිටමයි වෙන්නේ. ඇත්තටම මේ මගේ සාතරයක් ආපු ෆස්ට් ටයිම්. ඉතින් මේක නම් ඇහුවත් නෙමෙයි අහන්න සිද්ධ වුණා. හැබැයි මොන වුණත් ඒ ඇත්ත කිව්වේ. දුකම හිතෙන දේ තමයි අයිස්ක්‍රීම් දන්සලක්වත් අපිට හම්බුන්නේ නැති එකනේ. ඒකත් මට ආසිතල මං ගානේ අම්මේ අරන් දෙන්නකෝ කියලා. බලන්න. ගමන කොහමද අපි දන්සල් කෑවෙත් නෑනේ මුත්තම්මේ.
පුතේ ඒක නගිනේ දකිරියත් එක්ක ගමන් ගියත් ඔහොම තමයි. අඹුල 아무තු රහක් තියෙනවානේ. ඇඹුලකුත් තියෙනවා නෑ මං කපු ඒක මට බැහැ. අපි දැන් දන්සල් කන්නේ නැහැ. ඇත්තටම දන්සල් කන්න නැහැ නෙමෙයි අපිට දන්සල් හම්බුනේ නැහැ. හි. දැන් යනවා අපිට දන්සල් නැහැ. ඉතින් හරිම සතුටින් කියනවා දන්සල් හම්බුනේ 3යි. අපි කෑවේ මොනවද? අපි සල්ලි දීලා කෑවේ. දන්සල් කන්නේල සල්ලි වල කාලේ මිනිස්සු අපි. ඉතින් සතුටින් යනවා. සතුටින් යනකොට මේ පාර වෙසකේට ඇත්තටම අපිට දන්සල් කන්න බැරි වුණා. මට මේ අඳුම අමාරු වුණා. මේ වෙලාවේ නම් අම්මා මොන හරි කී ගියා අපිට අපි ඉතින් ඒක අහගෙන ආවා. ওই වෙලාවෙත් මම නම් ඇත්තටම හිතේ අවුලෙන් හිටියේ මොකද දන්සල් නැති නිසා. අම්මා කියන දේත් ආහා ඩාන්ස් කර කර පොඩ්ඩක් ඉතින් මං කොයි ගියා චිල්ලේ කියන යන්නේ. ඇත්තටම දන්සල් තිබ්බේ නැති එක ගැන මට හරිම දුකයි. මම මොන හරි සීරියස් දෙයක් කියා කියන්නේ අපිට මොන හරි ඇඩ්වයිස් දෙදී ගියා. ඉතින් මං ඒවත් හරියට අහගෙන නැතුව කෝලම් කර කර ආවේ. පැණි වැඩියෙන් තියෙන එක මට උනා. මේක වැඩි එක මට. දැන් මම ගත්ත පැණි වැඩි එක. ඉරාට පැණි වැඩි එක නම් පෙන්වන්න මේක ගන්න කියලා නම් අනේ ගහ ගමුකෝ ෆොටෝ එකද? අකට කියලා තිබ්බ විදියට ගහ ගන්නවා මගේ බ්ලොග් එකේ දැන් තියෙනවා. ස්ටේටස් දාමු බෑ මගේ බ්ලොග් එකේ තියෙනවනේ අම්ම ඇත්ත කතා. කවන්නේ කිරි දන්සලා තිබ්බ විදියට බොරු කියන්න බෑ එහෙම ඉතින්. රහයි හලෝ ඒක දන්සල් නෑ. අපි දන්සල් නැති හින්දා තැන් තැන් වලින් නවත්ත කික්කව ගන්නවා. මේක දන්සල් බ්ලොග් එකක් කොට හරියන්නේ නෑනේ. ගැලපෙන්නේ නෑනේ දන්සල් බ්ලොග් එකක් කියවට. ඇත්තට මේක මාර රසයි පේනවනේ මගේ රියැක්ෂන් එක. පුදුම රසයි. අපේ අම්මට නම් රස නැහැලු. මට නම් ඇත්තටම මාර රසයි. මට කොහොමත් පැණි දාලා දෙනවා නම් හරිම රසයි. ඔන්න ඔය වෙලාවේ මං අක්කගෙන් බැනුම් ඇහුවා මේ එයාට වීඩියෝ ඔන් කරලා තියෙන නිසා නැගිටින්න බෑලු. මූණ පෙන්වන්න බෑලු. එයා කැතයිලු ඒ වෙලාව. ඉතින් එයා මොනවාක්වත් මම වීඩියෝ ගණන් කට් කරේ නෑ. එයාටත් අනම්මනම් කී මම දිගටම රෙකෝඩ් කරා. මෙන්න මේ වෙලාවේදී නම් මම අපේ අනිත් අක්කට ජෝක් එකක් කරේ. හැබැයි එයාව වැඩිය පේන්නේ නැහැ. මොකද අපේ අක්කට එයා වැහිලා ඉන්නේ. ඉතින් මේගොල්ලන්ට ජෝක් කර කර එයාලගෙන් බැනුම් අහලා තමයි එදා දවසම මං හිටියේ. කොහොමද ඉතින් ගෙදර පොඩි ළමයා එහෙමනේ. බලන්නද කිකෝ කියන්නේ කවුද කියලා. ඇත්තටම කිකෝ කියන්නේ මම. හායි අපි ගෙදර ආව ළමයි. අපි ගෙදර ආවා. අපිට දන්සල් හම්බුන්නේ නැහැ. අපිට දවසෙම දන්සල් පනාව ගන්න කිව්වා. 4යි. හරිම දුකයි කියන්නේ. ස්මයිලින් පේන් වගේ තමයි ඉතින්. අපේ අම්මට නේ සසර එපා වෙලා ඉන්නේ. අපි ගෙදර ආවා. ඉතින් අපිට හරි මහන්සි අද නිකන් අර ඔක්කොම අවුවේ අනේ මන්ද එන අවුවේනේ අපි හිටියේ. ඒ නිසා හැමෝටම මාර අමාරුයි. ඉතින් දැන් නිදා ගන්න ඕනේ. කෑවා. දන්සල් ගන්න ගියාට කඩෙන් තමයි කෑවේ. vlog එක බලපු හැමෝටම මම ගොඩාක් ආදරෙයි. ඉතින් ළමයි මේ මගේ first vlog එක. ගොඩාක් කටි රික්වෙස්ට් කරා මීට කලින් vlogs ගේන්න කියලා. ඉතින් මම පොඩ්ඩක් ලැජ්ජා වෙලා හිටියේ ගේන්න. ඉතින් මම මේ සැරේ vlog එකක් කරා. මම හිතනවා ඔයගොල්ලන්ට මේක enjoy ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් එච්චරයි. මම කියන්නේ මාත් එක්ක ඉන්න මම ඉස්සර ලස්සන vlogs ගොඩාක් ගේනවා. මේ vlog එකේ අඩුපාඩුත් හදාගෙන ඉස්සරහට ලස්සන vlogs ගොඩකින් එන්නම්. bye. thank you මේ vlog එක බලුවට. ආදරේ. subscribe කරලා නැති කට්ටිය අනිවාර්යෙන් subscribe කරන්න, like කරන්න.
මම දාන්නම් මගේ TikTok account එකයි Insta එකයි Facebook account එකයි. ඉතින් ඒව ටිකත් follow කරන්න. Thank you. Bye bye.